සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් මම අද ඔයාලට පෙන්වන්නේ මාලදිවයිනේ වටේ රවුමක් ගිහිල්ලා තමයි අද පෙන්වන්න යන්නේ මේ වීඩියෝ එකෙන්. ඉතින් මම අද පටන් ගන්නේ බෑන්කොක් මෝල්ඩිව්ස් තියෙන 6 number 6 ජැටියක ගාවින් තමයි පටන් ගන්නෙ. එතනින් පටන් අරන් යනවා මාෆානෝ බස් ටර්මිනල් එක තියෙන තැනට ගිහිල්ලා එතනින් එනවා හුළුමාලේ ජැටිය පැත්තෙන් ආයෙන වීඩියෝ රෙකෝඩ් එකක් තමයි මම අද ඔයාලට පෙන්වන්නේ. හොඳයි ඉතින් අපි ගිහිල්ලා බලමු. ඉතින් රවුමක් නේද? මේ තියෙන්නේ නම්බර් 6 ජැටියේ ඉඳන් ප්‍රෙසිඩන්ට් ජැටියක පැත්තට යන පාර හරිය. එතනින් යද්දී ලස්සන මුහුද බලා ගන්න පුළුවන් ඉතින් අපිට දිගටම. ඒ වගේම මේ හරියේ මේ පාරේ වාහන ටිකක් වැඩිපුර යනවා. ඒ වගේම මම අයිනෙන් තමයි බයික් පාක් කරලා තියෙනවා. බයික් පාක් එකක් තියෙනවා. මේ වීඩියෝ එක මම රෙකෝඩ් කරන්නේ හවස් වරුවක. ඉතින් හවස් 6ට විතර තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ. හවස් 6 ඉඳන් 7:00 විතර මම රෙකෝඩ් කරනවා මේ වීඩියෝ එක. මේ පේන්නේ ප්‍රෙසිඩන්ට් ජැටියක අලුතෙන් තමයි ඒක හැදුවේ. මේ තියෙන්නේ VIP බෝට් එක. මේ තියෙන්නේ ප්‍රෙසිඩන්ට් ජැටියක අලුතෙන් හදපු ලස්සනට හදලා තියෙනවා. මේක තමයි සුල්තාන පාක් එක කියන්නේ. පරවි පාක් එක කියලා කියනවා. දවල්ට නම් මෙතන පරවිය ගොඩක් ඉන්නවා. මේ තියෙන්නේ මාලදිව වෙන පොඩිය. විශාල මාලදිව පොඩියක් ප්‍රදර්ශනය කරලා තියෙනවා එතන. ඉතින් මෙතන සිකුරාදට වගේ නම් සෑහෙන සෙනගක් ඉන්නවා. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ සෙනසුරාදා දවසක. අද නම් අවසනම් පරවිය නෑ. මේ පාර කෙලින්ම ගියාම මෙතනින් කෙලින්ම ගියාම ස්ටීෝ කියන සුපර් මාකට් එක ලොකු සුපර් මාකට් එකක් තියෙනවා. අන්න එතනට යන්න පුළුවන් මේ පාර කෙලින්ම ගියාම. මේ පාරට කියන්නේ චාන්දනි මගුව කියලා. මේ පාරේ කෙලින්ම ගියාම වැටෙනවා මජිදි මගුව එකට. මජිදි මගුව කියන මේන් රෝඩ් එකට මේ වැටෙනවා මේ පාරෙන් ගියාම. මේ පාරෙත් කඩ කිහිපයක් තියෙනවා. ඉලෙක්ට්‍රොනික් අයිටම් තියෙන ෂොප්, ඒ වගේම පර්ෆියුම් තියෙන ෂොප්, මුදල් මාරු කරන ෂොප්, ඒ වගේම ඉස්කෝල ගොඩක් තියෙන මේ පාරේ. අලුතෙන් හදන බිල්ඩින් විශාල ප්‍රමාණයක් මාල සිටි එකේ අපිට දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම හිතන්නේ ඡන්දදායකයෙක්ගේ ඡන්ද මධ්‍යස්ථානයක්. මේ තියෙන්නේ ඇඩිඩාස් සපත්තු එහෙම ඇඩිඩාස් බෑග් වගේ දේවල් තියෙන ෂොප් එකක්. මේ තියෙන මජිදි මගුව එක. මෙතනින් ගිහිල්ලා මේ චාන්දිනි මගුවකින් හැරලා මජිදි මගුවේ පොඩක් දුර ගිහිල්ලා වමට තියෙනවා ආයේ පාරක්. ඒ පාරේ දෙරෝල් ගියාම තියෙනවා වගේ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක්. මෙතන ග්‍රවුන්ඩ් ගොඩක් තියෙනවා. ෆුට්බෝල් ග්‍රවුන්ඩ් දෙක තුනක්ම තියෙනවා. දැන් ළඟයි මෆාන් බස් ටර්මිනල් එක ළඟයි මෙතන තියෙන ග්‍රවුන්ඩ් එකක්.
මේ විවාාව නම් කවුරුනෑ වගේ බ්‍රවන්්ගේ ඒ පැත්තෙත් පාරවල් ගොඩක් තියෙනවා බලමු අපි ඉතින් ගිහලා ඉස්සරහට ගිහලා බලමු මේ හරිත් මේ මං කිව්ව බිල්ඩින් ගොඩක් හදනවා කියලා මෙතනත් මේ බිල්ඩින් එක හදන බිල්ඩින් එකක් තියෙන්නේ මෙතන ග්‍රවුන්ඩ් එකක් තියෙනවා ඒක නම් ග්‍රවුන්ඩ් එකට නම් සෙල්ලම් කරන කට්ටිය නෙට් බෝල් සෙල්ලම් කරනවා වගේ මට පේන්නේ නෙට් බෝල් ෆුට්බෝල් දෙකම සෙල්ලම් කරනවා ලොකු ලොකු ග්‍රවුන්ඩ් එකක් වගේ මේ තියෙන්නේ බස් ටර්මිනල් එක බස් ටර්මිනල් එක තියෙන තැනට මාල් සිටි එකේ තියෙන ලොකු බස් ටර්මිනල් එකක් තමයි මෙතනක් තියෙන්නේ බලමු ගොඩ ගිහිල්ලා පෝස්ට් එකක් තියෙනවා ඒ කියන්නේ පෝස්ට් අයිටම් වෙන තැනක් තියෙනවා මේක ඇතුළෙත් පෝස්ට් අයිටම් පුතේලා දිනවා අපි ඒකත් අරගෙන බලමු පෝස්ට් එක පෝස්ට් එක ගැන අපි පාර්ස් මොකක් හරි අයිටම් එක අලි එක්ස්ප්‍රස් හරි තෙමු එකෙන් හරි ඕඩර් කරපුවාම අයිටම් එකක් මෙහෙට ඇවිල්ලා මෙහෙ තියෙනවා පික් පෝස්ට් කියලා පෝස්ට් එකේ ලොකර් වලට තමයි ඒ පෝස්ට් අයිටම් එක දාන්නේ දාලා වෙලා අපිට පාස්වර්ඩ් එක වෙනවා ෆෝන් නම්බර් එකට ඒ ෆෝන් නම්බර් එක එතන තියෙන ටච් ස්ක්‍රීන් එකේ ටයිප් කරලා ෆෝන් නම්බර් එක නෙමෙයි පාස්වර්ඩ් එක ටයිප් කරපුවාම ඒ තියෙන අයිටම් එකේ තියෙන ලොකර් එක ඇරෙනවා ඕපන් වෙනවා දැන් මම පාස්වර්ඩ් එක එන්ටර් කරා ලොකර් එකක් ඕපන් වුණා 208 කියන ලොකර් එක තමයි ඕපන් වුණේ මෙන්න තියෙන අයිටම් එක රයිට් අයිටම් එක ගත්තා දැන් අපි ආපු පාරෙම යන්න නැතුව මම යනවා කුළු මාලෙට හැරෙන පාලම එහෙම තියෙන යන්න එතන ඒ පැත්තට මේ හරියේ ජැටි එකක් තියෙන බෝට් ගොඩක් නවත්තලා තියෙනවා අවසර නම් ලස්සනයි ඒ හරි අයිනි පාරත් ඉඩ තියෙන හොඳට යන්නත් පුළුවන් බලමු ඉස්සරහට ගිහිල්ලා දැන් කරුවල වෙట్లా තියෙන්නේ බස් එකක් යනවා තට්ටු දෙකේ බස් එකක් වැඩි හරියක්ම තියෙන්නේ තට්ටු දෙකේ බසුයි තනි බසුයි තමයි තියෙන්නේ ගොඩක්ම තව බස් එකක් එනවා මෙතන තියෙන සෙට් එකක් ඒ වගේම තියෙන නාන්න හදපු තැනකුත් තියෙනවා බීච් එකේ මේ තියෙන්නේ හුළු මාලට හැරෙන තැන මෙතන හැරුණා දැන් ආය අපි යනවා BOC බැංක් එක තියෙන පැත්තට දැන් යනකොට හම් වෙනවා කඩයක් හම් වෙනවා මසාලා ටීකුත් බිව්වා වල පිළිදි මසාලා ටී ඊට පස්සේ යනවා ලංකාවේ කෑම කඩේකට රූහි ලංකා කියලා තියෙන කඩයක් තියෙනවා
ඔය දන්නති මාලින්න නම් දන්නවා ඇති ඒගෙන්තා මං අද රාත්‍රිය ආර ගන්නේ ඊට පස්සේ මම ගියා ටූස් කියන කටයකුට හාඩයකට වෙලිකා හාඩයා ඒකෙත් තියෙනවා අයිටම්ස් ගොඩා ඒ ටූස් වර්ග මට අවශ්‍ය දේවල් ගොඩ මම් බස්සේ පස්සගිය ස්ටෝ කියන සුපමාකට ස්ටියෝ කරම යන පාර වෙන්නට හොඳයි දැන් සියලු දෙනාටම බොම ස්තුතියි චැනල සබස්ක්‍රයිබ් කරලා තියන්න ඉදිරියේදී තවත් වීඩියෝ ගේනට මම් බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි